ආයුබෝවන් මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. වනාලි පහර දීමෙන් දීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසනවා. මාගම පට්ටියාවිලයාය ප්‍රදේශයේ පදිංචි 55 වැනි පුද්ගලයෙක් අනතුරින් මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කිරින්ද අදහවැල්ල අබලන් සපත්තු බෝක්කුව අසලදී මෙම වනාලි පහර දීම සිදුව තිබෙනවා. මෙම දීවරයා මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස සිට දීවර රැකියාවේ යෙදීමට කිරින්ද දීවර වරායට පාපදියකින් පැමිණීම සිටියදී අදාළියම වනාලියා පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජීවිතක්ෂයට පත් දීවරයාගේ දේහය දෙබරු වැව මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා. මෙන්න එම පුවත නැවතත්. වනාලියෙකු පහර දීමෙන් දීවරයෙකු ජීවිතක්ෂයට පත් වෙතැයි කිරින්ද පොලිසිය පවසනවා. මාගම පොට්ටියාවිලයාය ප්‍රදේශයේ පදිංචි 55 වැනි පුද්ගලයෙක් අනතුරින් මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනේ ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.